Hi, welcome back to SH Vlogs. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මේ දවස්වල තියෙන දැවැන්තම පාවහන් සේල් එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේක තියෙන්නේ SLECC එකේ නැත්නම් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ. මේ වීඩියෝ එක පටන් ගනිද්දිම මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද මෙතන තිබුණ හැම ෂූ එකක්ම වගේ මම මේ වීඩියෝ එකට දාලා තියෙනවා. ඒ වගේම මෙතන ෂූස් විතරක් නෙවෙයි බෑග්ස්, ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මේ හැම අයිටම් එකකම වගේ ප්‍රයිසස් එකම මම මේ වීඩියෝ එකට දාලා තියෙනවා. ඉතින් ඔයාලත් මෙතනට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලත් ගන්න ප්ලෑන් කරන් ඉන්න ෂූස් මෙතන තියෙනවද, ඒවායේ ප්‍රයිසස් කොහොමද කියන එක ගැන ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ එක්සිබිෂන් එක ස්ටාර්ට් කරේ ඔක්තෝබර් 11 ඔක්තෝබර් 31 වෙනකම්ම මේ එක්සිබිෂන් එක තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලලා කැමති නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. ගොඩක් අඩු ප්‍රයිසස් වලට මෙතනින් ෂූස් ගන්න පුළුවන්. මුලින්ම ඔයාලට පෙන්නන්නේ ලේඩීස් සෙක්ෂන් එක. ඒ කියන්නේ ලේඩීස් ෂූස් තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් මෙතන ලේඩීස් ස්ලිපර්ස්, ෂූස්, හීල්ස්, ස්කෝට් ෂූස් මේ හැම එකක්ම තියෙනවා ගොඩාක් ඩිසයින්ස් වලින්. ඉතින් ඒ වගේම මෙතන ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. අපිට සයිසස් එහෙම හොයාගන්න ඕන නම් එයාලා අපිට ගොඩක් හෙල්ප් කරනවා. ඉතින් ඔන්න මෙතන තියෙනවා ලේඩී ෂූ කලෙක්ෂන් එකක්. ඉතින් මෙතන රුපියල් 2290 ඉඳන් ෂූස් තියෙනවා. ඉතින් ඔන්න මෙතනත් තියෙනවා ලේඩීස් ෂූ කලෙක්ෂන් එකක්. ඉතින් මෙතනත් රුපියල් 2575 ඉඳන් ෂූස් තියෙනවා. ඉතින් ලස්සන කලර්ස් ගොඩකින් තියෙනවා. ඒ වගේම ඩිසයින්ස් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔයාලා මෙතනට ආවොත් ඇත්තටම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේ ෂූස් වල. මේ වගේ ස්ලිපර්ස් වලත් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා කලර්ස් ගොඩකින්. ඉතින් මෙතන රුපියල් 350 ඉඳන්ම මේ බාටා තිබුණා. ඉතින් මේකෙත් 350, 550, 650 වගේ ප්‍රයිසස් වලට ඩිසයින්ස් අනුව පොඩි පොඩි චේන්ජස් තිබුණා ප්‍රයිස් එකේ. මෙතන ආයෙමත් තව ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා. ඇත්තටම මෙතන නම් ගොඩාක් ක්වොලිටි එකෙන් වැඩි ෂූස් කලෙක්ෂන් එකක් තිබුණේ. ඉතින් මෙතන පොඩ්ඩක් ප්‍රයිස් එකෙන් වැඩි ෂූ එක රුපියල් 4000 ගණන් 5000 ගණන් වල වගේ ෂූස් තමයි මෙතන තිබුණේ. මෙතන තියෙනවා ලේඩීස් බූට්ස් කලෙක්ෂන් එකක්. ඉතින් මේ එක පෙයා එකක ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 3850යි. මේ තියෙන්නේ මෙයාලගේ කෝට් ෂූ කලෙක්ෂන් එකක්. ඉතින් මෙතන රුපියල් 1000 ඉඳන් කෝට් ෂූ තියෙනවා. ඉතින් මං මේ පෙන්නුවේ ඔයාලට මෙතන තිබුණ ලේඩීස් ෂූ කලෙක්ෂන් එක. දැන් මං ඔයාලට මේ පෙන්නන්නේ මෙතන තිබුණ ලේඩීස් හෑන්ඩ් බෑග්ස් කලෙක්ෂන් එක. ඉතින් ඇත්තටම හෑන්ඩ් බෑග්ස් ගැන කිව්වොත් රුපියල් 1250, 1300 වගේ ප්‍රයිසස් වල ඉඳන් හෑන්ඩ් බෑග්ස් තිබුණා. ඉතින් ටිකක් හොඳ ක්වොලිටි එකෙන් තියෙන හෑන්ඩ් බෑග්ස් රුපියල් 4500 වගේ ප්‍රයිසස් වලට තිබුණා.
ඊළඟට මෙතන තියෙන බෑග්ස් රුපියල් 1000, 1300, 1500 වගේ ප්‍රයිසස් රේන්ජ් එකේ තමයි තිබුණේ. ඉතින් මේ තියෙන්නේ මෙතන තිබුණ ස්කූල් බෑග් කලෙක්ෂන් එක. ඉතින් මෙතන රුපියල් 1500, 1850, 2000, 2500, 2900 වගේ ප්‍රයිසස් වලට ස්කූල් බෑග්ස් තිබුණා. ඉතින් ප්‍රයිස් එක අනුව ක්වොලිටි එකේ පොඩි චේන්ජස් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මෙතන තිබුණ ලෙදර් බෑග් කලෙක්ෂන් එක. ඉතින් මේ ලෙදර් බෑග්ස් නම් පොඩ්ඩක් ප්‍රයිස් එකකින් වැඩි, රුපියල් 4500, 5000 වගේ රේන්ජ් එකේ ඉඳන් තමයි ස්ටාර්ටින් ප්‍රයිසස් තිබුණේ. ඉතින් දැන් අපි බලමු චූටි බබාලගේ ෂූස් මොනවාද කියලා. දැන් මම මේ පෙන්නන්නේ ඒවා තමයි. ඉතින් ස්කූල් ෂූස් වලට එහෙම ලොකු ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙලා තිබුණා. රුපියල් 1850 ඉඳන් ස්කූල් ෂූස් මෙතන තිබුණා. මෙතන තියෙනවා චූටි බබාලගේ ලස්සන ෂූස්. ඇත්තටම ලස්සන කලර්ස් වලින්, ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක්. රුපියල් 3875ක් කියලා තමයි ප්‍රයිස් එක දාලා තිබුණේ. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මෙතන තිබුණ ජෙන්ට්ස් කලෙක්ෂන් එක. ඉතින් මේ ජෙන්ට්ස් ස්ලිපර්ස් රුපියල් 890 ඉඳන් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ස්ටාර්ට් කරද්දිම කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් දැනටමත් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති මෙතන තියෙන්නේ මොන වගේ ඩිසයින්ස්ද, මොන වගේ ප්‍රයිසස් වලටද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ඉතුරු ටිකත් ස්කිප් නොකර බලන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. මේ තියෙන්නේ ජෙන්ට්ස් ඔෆිස් ෂූ කලෙක්ෂන් එක. ඉතින් මෙතන ෂූස් රුපියල් 1850 ඉඳන් තමයි ස්ටාර්ටින් ප්‍රයිස් එක තිබුණේ. ඉතින් අපි මේ එක්සිබිෂන් එකට එනකොට රුපියල් 50ක ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ටිකට් එකේ තියෙනවා අපේ ඩීටේල්ස් ෆිල් කරන්න. ඒ ෆිල් කරාට පස්සේ මෙයාලගේ රැෆල් ඩ්‍රෝ එකක් තියෙනවා. එතනින් වින් කරන කෙනෙක්ට ගිෆ්ට් එකක් හම්බෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ගියාම මේ ටිකට් එක ෆිල් කරලා ඒ බොක්ස් එකට දාන්න. මං හිතන්නේ පැයකට සැරයක් වගේ යාලගේ දිනුම් ඇදීමක් කරනවා. ඉතින් මෙතන තියෙනවා රුපියල් 990 ඉඳන් ස්ලිපර්ස් කලෙක්ෂන් එකක්. කලර්ස් ගොඩකින් ඩිසයින්ස් උත් කීපයකින්ම තියෙනවා.
ඉතින් මෙතන ෂූෆෙයා එකක් කිව්වට ෂූස් විතරක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම ෂූස්, බෑග්ස්, අනිත් ඇසසරීස් ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බෙල්ට්ස් කලෙක්ෂන් එකක්. ඉතින් මේ බෙල්ට්ස් රුපියල් 10,250 වගේ රේන්ජස් වල ඉඳන්ම තිබුණා. ඊළඟට මේ තියෙන්නේ ජෙන්ස් වොලට් කලෙක්ෂන් එක. ඉතින් මේ තියෙන්නේ ට්‍රැවලින් බෑග්ස් කලෙක්ෂන් එක. ඉතින් මම මේ පෙන්නන බෑග්ස් රුපියල් 4,650ක් තමයි වෙන්නේ. ඉතින් ඊට වඩා ලොකු සයිස් එකේ බෑග් චුට්ටක් ඊට වඩා ප්‍රයිස් එකෙන් වැඩි. ඇත්තටම මේවා නම් ගොඩාක් අඩුයි වෙන තැන්වල තියෙනවට වඩා. ඉතින් අපි මේ ෂූෆෙයා එකට ගියේ සතිය දවසක. ඒ නිසා මෙතන චුට්ටක් සෙනග අඩුයි. ඉතින් ඔයාලත් යනවා නම් බලලා වීක් ඩේ එකක යන්න ටිකක් try කරන්න. එතකොට ඔයාලට හිතේ හැටියට මේ ඔයාලා කැමති විදියට තෝරගන්න මේ පුළුවන්. මොකද සෙනග අඩු නිසා වීකෙන්ඩ් එකේ නම් මම හිතන විදියට ටිකක් සෙනග වැඩි. ඉතින් දැන් මම මේ පෙන්නන්නේ මෙතන තිබුණ ඉලෙක්ට්‍රික් අයිටම්ස්. ඉතින් මේ වයත් ප්‍රයිස් එක ඇත්තටම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඇත්තටම මේ ෂූෆෙයා එකේ තිබුණ හැම එකක්ම වගේ මම මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරා කියලා. ඒ වගේම මට පුළුවන් හැම අයිටම් එකකම වගේ ප්‍රයිසස් මම ඔයාලට පෙන්නුවා. ඉතින් මේ ෂූෆෙයා එකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම මගේ වීඩියෝස් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. මාව subscribe කරලා නැත්නම් subscribe button එකත් click කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye bye.